මේ වීඩියෝ එකේ පොඩි කෑල්ලක් මේක බලන්න. මේ ජනාධිපතිතුමා කියපු කතාවක් ක්‍රිකට් ගැන. ශ්‍රී ලංකා ක්‍රිකට් අපිට ටූර්නමන්ට් ලැබෙන්නේ ලංකාවට. මට සම්මිගේ හරි ජයන්තගේ හරි ක්‍රිකට් වලට නෙමෙයි. ක්‍රිකට් ක්‍රීඩාව මේ තත්ත්වයටපත් වෙන්න වර්තමාන පාලක මණ්ඩලයේ මේ උජත් විනාශකාරී හැසිරීම වග කියන්න ඕන. මම හිතන්නේ. එතකොට දැන් ජනාධිපතිතුමාට තීරණයක් ගන්න පුළුවන් ක්‍රිකට් ගැන. ඔබතුමාට තමයි මේ ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනස් කරලා මේක හදන්න පුළුවන්. දැන් තැන තැන කිය ඉන්න ඕනේ. ඔබතුමාට බලය තියෙනවා, පාර්ලිමේන්තුවේ බලය තියෙනවා. මේ ක්‍රිකට් තහනම් කරලා හරි ක්‍රිකට් හදන්න ඕන. හදන්න නැතුව නැවත රටේ ජනතාව ගෝල් පේස් එකකට ගෙන්නලා ක්‍රිකට් ගැන කතා කරලා ඊට පස්සේ විපක්ෂයේ ඒකෙන් ඇඩ්වාන්ටේජ් එකක් අරගෙන ඊට පස්සේ ආණ්ඩුව වෙනස් කරන්න තත්ත්වයට ගිහිල්ලා නිකන් ඔහොම නිකන් අනා ගන්න නැතුව දැම්මම ඕකට කමිටි එකක් දාලා ඒ ගැන විමර්ශනය කරලා ඒක ඉවරයක් කරන්න ඕනේ. සම්මිවයි ධර්මදාසවයි එලෝලා දාන්න. එලෝලා දාලා අපේ ඉන්නවා ලෙජන්ස්ලත් එක්ක එකතු වෙලා දිස්ත්‍රික්ක මට්ටමේ ඉස්කෝලවලට පහසුකම් දීලා ක්‍රිකට් හදන්න ගමු. දැන් ඉන්න ඔය අපේ ක්‍රිකට් ටීම් එකේ කොළඹ පාණ්ඩුව ටිකව අයින් කරලා දාමු. ඉතින් අපි අවුරුදු දෙක තුනක් හරි පහක් හරි ක්‍රිකට් නොගා හිටියත් කමක් නැහැ. අවුරුදු 5ක් විතර අපි ක්‍රිකට් නොගා ඉමු. නොගා ඉන්නලා අපි ක්‍රිකට් හදාගමු. ICC එකටත් කියමු. අපි ක්‍රිකට් හදාගෙන ක්‍රිකට් ගහන්න දෙන්නම් කියලා. නැත්තම් මේ ලොන්තියෝ දාලා ක්‍රිකට් ගහලා අපිට රටවල් වල ඉන්න නෑනේ. එහෙම කරමු. ජනාධිපතිතුමා අනිවාර්යෙන් ඕක කරන්න ඕනේ. අනිවාර්යෙන් ජනාධිපතිතුමා ඕක කරන්න ඕනේ. නැත්නම් ඉතින් ඔයාටත් ඕක කරන්න බැරි නම් ඉතින් ක්‍රිකට් සාධාරණව බලල පල්ලට දාන්න තියෙනවා. බලලලා දාන්න තියෙනවා. එහෙනම් ජය වේවා. ක්‍රිකට් අලගලේ වෙනුවෙන් ජය වේවා.